Welcome to Glow Up Nirusha. ඉතින් අපි අද කතා කරන්න යන්නේ hair bleach ගැන. ඔන්න අපි අද ඔගොල්ලෝ ආසම බලන් හිටපු පාඩමක් කතා කරන්න යන්නේ hair bleaching. ඊට කලින් අපිත් එක්ක අලුතින් රැඳිලා ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඔයගොල්ලන්ට පුළුවන් මේ හා පැත්තේ තියෙන කාඩ් එක ක්ලික් කරලා අපේ පරණ lessons බලන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ට මතක නැති වෙච්ච දෙයක් තියෙනවා නම් මිස් වෙච්ච තැනක් තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් අපේ පරණ lessons බලන්න. ඒ වගේම ඉස්සරහට අපේ lessons මිස් නොවෙන්න ඔයගොල්ලන්ට පුළුවන් අපේ channel එක subscribe කරලා bell icon එක click කරන්න. ඒ වගේම ඔයගොල්ලන්ට පුළුවන් අපේ channel එක share කරන්න, comment කරන්න. ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න හරි අපි තව ඔයගොල්ලන්ට suggestions තියෙනවා නම් අපිට comment කරන්න. අපි යමු අද පාඩමට. ඉතින් අපි අද කතා කරන්න යන්නේ hair bleach ගැන. ඉතින් hair bleach ගැන මොකද ආයෙත් මම කතා කරන්න හේතුව ගොඩක් දෙනෙක් ගොඩක් ප්‍රශ්න අහන නිසා. ඒ කියන්නේ ගොඩාක් දෙනෙක් මේ hair bleaching වල ගොඩක් තැන්වල ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒක නිසා තමයි මම අදත් මේ පාඩම ගත්තේ. බ්ලීච් එකක් කරනකොට අපිට අපි තාම දන්නේ අපිට ඕන ලෙවල් එක මොකක්ද කියලා. ඒ කියන්නේ අපි හිතන්නේ බ්ලීච් එක මික්ස් කරලා ෆොයිල් කොලේ දාලා තියලා විතයි භාගයක් හරි විනාඩි 45ක් හරි ගිහිල්ලා ආවම හරි බ්ලීච් එක ඇවිල්ලා කියලා. මේක hair color එකක් නෙමෙයි නම. ඒක නිසා ඔයගොල්ලෝ මතක තියාගන්න බ්ලීච් එකක් කරනකොට ඔයාට ක්ලයන්ට් ගාවින් හෙලවෙන්න බෑ. ඔයා අනිවාර්යෙන් එතන ඉන්න ඕනේ. හැම තත්පරේම ඔයා කල්පනාවෙන් ඉන්න ඕනේ බ්ලීච් එක ප්‍රොසෙස් වෙන්න පුළුවන් කොයි මොහොතේද. ඉතින් ගොඩාක් අයගේ තියෙන ප්‍රශ්නයක් තමයි බ්ලීච් කරනකොට කොණ්ඩේ කැඩිලා යනවා කියලා. ඉතින් සමහරක් වෙලාවට රීබොන්ඩින් කරපු කොණ්ඩවල ඔයගලන්ට මේ ප්‍රශ්න එන්න පුළුවන්. මොකද ඒ කොණ්ඩේ ඉලාස්ටිසිටි නැති නිසා. ඒ වගේම තමයි සමහරක් බ්‍රෑන්ඩ්ස් ඔයගොල්ලෝ ගන්නකොට ඒව ගැන කල්පනා වෙන්න. මොකද සමහරක් බ්‍රෑන්ඩ්ස් තියෙනවා ඔය වගේ දේවල් සිද්ධ වෙන, සමහරක් ඒවා එහෙම වෙන්නේ නැහැ. ඒ වගේම තමයි සමහරක් බ්‍රෑන්ඩ්ස් තියෙනවා ඒ කියලා තියෙන කාලෙන් පස්සේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. ඉතින් එහෙම වුණාම සමහරක් වෙලාවට අපි නොදැනුවත්වම කාලේ පැනලා කොණ්ඩේ ඩැමේජ් වෙන්න පුළුවන්. සමහරක් බ්‍රෑන්ඩ්ස් වල එහෙම වෙන්නේ නැහැ. ඒ කියන කාලෙන් ප්‍රතික්‍රියාව නවතිනවා. මේකෙදි ඔයගොල්ලෝ මිශ්‍ර කරනකොටත් අනිවාර්යයෙන්ම නියම ඩෙවලොපර් ප්‍රතිශත මිශ්‍ර කරන්න. ඒ වගේම high strength තියෙන ඩෙවලොපර්ස් එකපාරම බ්ලීච් වලට දාගන්න එපා. ටිකක් වෙලාව ගන්න. ඒ කියන්නේ බ්ලීච් එකක් කරන්න ඔයගොල්ලන්ට ටිකක් වෙලා ඕනේ. මම මේ පැත්තෙන් ඔයගොල්ලන්ට දානම් අපේ ක්ලාස් එකේ මේ කරන බ්ලීච් පාඩමේ සාම්පල් එකක්. ඉතින් මේ ළමයි දැන් මේ බ්ලීච් කරනකොට මේ උඩ හරිය ඔයගොල්ලන්ට මේ ඩාර්ක් හරිය පේන්නේ සමහරක් යා විනාඩි 4න් 5න් බ්ලීච් වෙලා. ඉතින් ඒවැ අන්ඩර්ටෝන් එක තමයි මේ පේන්න තියෙන්නේ. ඒ කියන්නේ බ්ලීච් එකක් කරනකොට ඒ ගැලවෙනකොට ඉතුරු වෙන අන්ඩර්ටෝන් එක. ඉතින් දැන් ටිකක් ඩාර්ක් බ්‍රවුන් රෙඩ් මිශ්‍ර අන්ඩර්ටෝන් එකකට යන්න ඕන. සමහරක් වෙලාවට අපි බ්ලීච් එක විනාඩි 5න් 6න් උනත් ප්‍රොසෙස් වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ වෙලා තියෙනවා. දැන් ඔයගොල්ලන්ට පේන ගොඩාක් ලයිට් හරියක් තියෙනවා. ඉතින් ඒ ලයිට් හරිය බ්ලීච් කරගන්න ඊට වඩා ගොඩාක් වෙලා ගියා. සමහරක් වෙලාවට ඒක දෙපාරක් බ්ලීච් කරන්න වෙච්ච ඒවාත් තිබුණා. ඉතින් අන්න ඒ වගේ ඔයගලන්ට මෙන්න මේ බ්ලීච් ලෙවල් එකක් කියන එක හරියටම තේරුම් ගන්න උත්සාහ කරන්න. එකපාරම ක්ලයන්ට්ගේ කොණ්ඩේ එක්ස්පෙරිමන්ට් එකක් කරන්න එපා. ඔයගොල්ලෝ මේ වගේ අපි ක්ලාස් වල මෙහෙම ළමයි මේ කොණ්ඩ කැලි ගෙනල්ලා තමයි ඉස්සෙල්ලා මේ වගේ ගොඩාක් කරලා බලන්නේ. ඉතින් එහෙම කරලා බලලා තමයි ක්ලයන්ට්ගේ කොණ්ඩේට යන්නේ. මොකද හේතුව අපිට ක්ලයන්ට් කෙනෙක්ගේ කොණ්ඩේ එක්ස්පෙරිමන්ට් කරන්න බෑ. ඒක වැරදුනොත් අපේ අතින් උපදිගෙන ගන්න කාලෙ නිසා ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඉතින් මේ වගේ කොණ්ඩ කෑලි වල කපපු ඕගලන් සලොන්ස් වල කපන කොණ්ඩ කෑලි එකතු කරගෙන මේ වගේ එක එක බ්‍රෑන්ඩ්ස් වලින් කරලා බලන්න. දැන් මේ අපි කරපු බ්‍රෑන්ඩ් එකේ ඇත්තටම මේ ලයිට්ම ෂේඩ් එක වෙනකොටත් කොණ්ඩේ ස්ට්‍රෙච් කරාට කොණ්ඩේ කඩලා යන්නේ නැහැ. ඒ කියන්නේ ඉලාස්ටිසිටි, ඒ කියන්නේ අපි කොණ්ඩ ගහ ඇද්දාම ඒ ප්‍රමාණය ඇදිලා ආපස්සට එයාගේ නියම ප්‍රමාණයට යනවා. කොණ්ඩේ කඩලා යන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ ඔයා ගන්න බ්‍රෑන්ඩ් එක වාපරන ටෙක්නික් එක, එතකොට සමහරක්ලාට වර මේකට දාගන්න පුළුවන් දේවල් තියෙනවා. ඉතින් අන්න ඒ දේවල් ඔයගොල්ලෝ හරියටම
පොඩ්ඩක් දැනුවත් වෙන්න. ඒ දැනුවත් වෙලා ඔයගොල්ලෝ බ්ලීච් කරොත් ඔයගලන්ට ඒක ලොකු ගැටලුවක් නැතුව බ්ලීච් කරගන්න පුළුවන්. ඒකට මූලික හේතුව බ්ලීච් කරන මම මෙච්චර කතා කරන්නේ සමහරක් hair colors අපිට ඇත්තටම බ්ලීච් නැතුව ගන්න බෑ. මොකද අපි magicians වලින් අපිට එහෙම ගන්න බෑ ඒ colors. ඒ වැඩි අපිට බ්ලීච් කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඔයගලන්ට මම මේ පෙන්නපු විදිහට try කරලා බලන්න ඕගොල්ලෝ බලලා කමෙන්ට් කරන්න මොනවාද ඔයගොල්ලෝ ඒකේ දැකපු දේ හරි වෙච්ච දේ හරි අපිට කමෙන්ට් කරන්න. අපි ආයෙ දවසක හම්බෙමු.